තුල මුනි ගුණ වැඩිය තබා කුසල දාං තුල ආපසිය පිහිනමු දම් ආම නදිය මුදිතා ගුණයෙන් දම් සිත් පැව සදහං ගුණයෙන් නිති ලෙස නැව බුදු බල අප හට සේත පැව නිවිපන් මේ බුදු ගුණ සිහිව සාදාගිරියක් දමනය කෙරුවේ රාහු අසුර හිමි ළඟ දාන නැමුවේ සතර වරන් දිවි බුදු ගුණ හමුවේ සාදු සාදු මුනි ළඟ දාන නැමුවේ සත්දේව රජ මුනි සිරිපාවැන්ද තුන්ලොව පැතිරේ ධම්මා කරන්ද සහම්බදී බාඹ දිව්දම් සුවඳ සිරිපාපා මුල බුදු හිමි නමද මා කියවට පසු මේ ලෙස කියමින් සම්බුද්ධ වන්දනාව සිද්ධ කරමි. සාදු කියා බුදුරුවන වඳින්නයි මිහිරිදහං පාද මට සිවන්නයි මේක ගුණති සංගරුවන වඳින්නයි සාදු සාදු තෙරුවන් නමදින්නයි සීත දිලෝ ගුරු මුනි සිවන්නයි දේවාලෝකෙන් බුදුන් ගොඩන්නයි විතරාගී බුදු පිහිට ලැබෙන්නයි සියලුම පූජා වෙන්නයි සඳ මඩලේ ඇති සිසිල දැනෙන්නයි හිරු මඩලේ ඇති පාසනි වෙන්නයි දැල්වෙන පහනින් එළිය දකින්නයි සියලුම පූජා වෙන්නයි
Brahmaloeng Mahabambung Wadinai Sielu denata Sita salasanai Si kuda budu guna Sadhu kian mai Sielu doseng Magelin nai Sadhuna japa සදයවත් සිල්වත් ගුණගරුක පින්වතුනි මේ උතුම් වූ කඨින චීවර මාසය තුල ඔබ සැබෑ වශයෙන්ම සිද්ධ කරන්නා වූ මෙවැනි පින්කම් තුලින් කඨිනානිසංස ජීවිතයට උදා වෙනවා. කඨින චීවර පූජා මහා පින්කමේ ඉතිහාසය එදා බුදුරජාණන් වහන්සේ පාවේයක නුවර සිට විශේෂයෙන්ම තෙමිලා සිවුරු ඉදිලා දුරවර්ණ වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට ආපු භික්ෂුන් වහන්සේලා සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින තථාගත බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා මේ පාවේයක නුවර සිට වැඩම කරපු මහා සංඝරත්නයේ සිවුරු පිරිකර ඉරිලා තියෙනවා දැකලා අපවිත්‍ර වෙලා දුර්වර්ණ වෙලා තියෙනවා දැකලා තථාගත බුදුරජාණන් වහන්සේ එදා කඨින චීවරයක් පිළිගන්නට අනුදැනව දාලා අවසර ලබා දුන්නා. පින්වතුනි එක දවසක් බුදුරජාණන් වහන්සේ අනවතත්ත විලාසන 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ ඉන්නවා. උන්වහන්සේ අහනවා මේ 500ක් මහරහතන් වහන්සේලා අතරින් සසර ගමනේ කඨින චීවර පූජා මහා පින්කමක් සිද්ධ කරගෙන ආනිසංස ලබන යම් රහතන් වහන්සේ නමක් මේ ස්ථානයේ වැඩ ඉන්නවාද කියලා අහනවා. අන්නේ අහන වෙලාවේදී නාගිත මහරහතන් වහන්සේ නැගිටලා එසේ ස්වාමීනි මීට කල්ප 30කට ඉහත සංසාරයේදී මම කඨින චීවර පූජා මහා පින්කමක් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත්ත පින්කමේ ආනිසංස ලෙස මම උපදින සසර ගමනේ කල්ප 30ක් පුරාවට කිසිම ආත්ම භාවයක තිරිසන් ලෝකයේ තිරිසන් සතෙකු වී ඉපදුනේ නැහැ. പ്രേත ලෝකේ പ്രേතෙක් වෙලා පහළ වුණේ නැහැ. අපාගාමී වෙලා පහළ වුණේ නැහැ. කල්ප 30ක් පුරාවට මා සසර ගමනේ ඉපදුනා නම් ඉපදුනේ දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ පමණයි කියලා කියනවා. නාගිත මහරහතන් වහන්සේ කල්ප 30ක් පුරාවට සසර ගමනේ ඇවිදගෙන ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අද රහතන් වහන්සේ නමක් ලෙස අන්න එදා බුදුන් ඉදිරියේ අනුවතත්ත විලාසන 500ක් මහ රහතන් වහන්සේලා අභිමුව කඨිනේ ආනිසංස දේශනා කළා. අන්න බින්වතුනි මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් නිකම්ම මිනිස්සෙක් වෙලා නෙවෙයි ඉපදෙන්නේ. අග්‍රස්ථායි බවට පත් වෙලායි පහළ වෙන්නේ. දිව්‍ය ලෝකේ පහළ වුණත් දිව්‍ය ලෝකේ අග්‍රස්ථායි වයි සුවිශේෂ සැප සම්පත් බහුලවයි පහළ වෙන්නේ. සසර ගමන නිමා කරන තුරාවට නාගිත මහරහතන් වහන්සේ කල්ප 30ක් පුරා ලැබූ ආනිසංසයද එදා දේශනා කළා. එහෙමනම් කඨිනය කියලා කියන්නේ අපව පාපයෙන් අත මුදවා ගන්න පින්කමක්. අපව අකුසලයට යොමු කරන්නේ නැති පින්කමක්. අපිට තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යාවන් නැති කර දාමන පින්කමක්. ලෝභ ද්වේෂ මෝහ නැති කරන පින්කමක්. ඒකනේ
අපායේ ඉපදිලා නැත්තේ. ඒකනේ പ്രേත ලෝකේ ඉපදිලා නැත්තේ. ඒකනේ තිරිසන් ලෝකවල පහළ වෙලා නැත්තේ. කියලා පින්වතුනි කටිනය කියලා කියන්නේ මහත්ඵල මහානිසංස ලැබෙන බුදු සසුනේ අග්‍රතම පින්කම ලෙස පෙන්වා දෙනවා. අට මහා කුසල් වල පළවෙනි කුසලය තමයි කටිනට්ඨ පරික්කාරං කියලා දේශනාවේ පෙන්වා දෙනවා. එනම් එවැනි අසිරිමත් පින්කම් ඔබ ජීවිතේ පුරා සිද්ධ කර ගන්නවා. ඒට අතීත ගහනවා, පින් රැස් කර ගන්නවා, හිත පහදවා ගන්නවා, කුසල් රැස් කර ගන්නවා කියලා හිත සතුටු කරගනිමු. ඒ උතුම් වූ ආනිසංස බලෙන් ඔබගේ සසර දුක්ගිනි නිවේවා. මෙලව ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මෙලව අභිවෘද්ධිය උදා වේවා. වාසනාවන්ත ජීවිත උරුම වේවා. කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ පින් හේතු වේවා. වාසනාව වේවා. සංසාර කතර තරණය කළ බිඳ මර බැමි බන්ධනා මන්තිර සදා භව දුර බිඳ අමානිවන් කැන්දනා පින්සාර උතුම් අරහාදී නව මුනි ගුණ නන්දනා මන්නර සියල් ලෝතුරු ගුණ සුගත් පියුම් වන්දනා සුගත් පියුම් වන්දනා දියවානිමල් කුසල මගට තුන්ලෝ සත කැන්දනා පැබුදු මුවකින් පින පව ගැන සිරි සදහන් නන්දනා ලෝ සත සසරින් මුදවාලන අමානිවන් රන්දනා ඒ අමාදම් රුවන වඳිමු සාදු සාදු වන්දනා සාදු සාදු වන්දනා සාරිපුත්ත මහ මුගලන් උත්තම පරපුර දිනා නිකලල්ලරියත් රජය දරා සම්බුදු මග බබලනා පෙදුමන් ලැබුමට සුදුසුලුවේ සතහට පින් පුරවනා ඒ මහා සංගරුවනට වඳිමු වඳිමු වන්දනා වඳිමු වඳිමු වන්දනා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුකම්පති යස්ස අස්වමුකුරුදං විපාකං පටිසේති නොමදාති නිසාවිනි ලොව පව් සිදුවන්නේ කලවරදකට පසුවයි අපි ලත වෙන්නේ කලත් යාමක් තතු විමසා ගිසින්නේ දුක් දෙන ඇරදේ නොම සිදුවේ
සදේවත් සිල්වත් ගුණගරුක පින්වතුනි අද මම ඔබට දේශනා කරන්නේ එදා තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි සිදු වුණු සිදුවීමක් පිළිබඳවයි. එදා අප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි සමයේ භික්ෂුණී ශාසනය තුල සිදු වුණු සිදුවීමක් තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නොවාදිත නිපුවතක තතුගෙන එනවා හම්බාදන ආශාවේ කඳුළු මෙරිනවා පබාවතිය බඳුරු සිරෙන් වසඟ කෙරෙනවා සුභාතරණි කතා පුවත මිරිස කියනවා ඈත අතීතේට සිත දිව යනවා ජීවක අමවානයට යොමු වෙනවා රුවන්පියක් අබ වනයේ සාරනවා සුභානමින් සෑම ඇය අඳුනනවා නීල වර්ණ කේස කලා පයදි දුලනවා නිල් යුගගේ නිල් මිනි කැට පාරයනවා රන්දේ දුනු දෙකක් වගේ දෙබැම දිලෙනවා රෝස දෙතොල් පෙති දැකනා දලු සැඟවෙනවා රෝස මලක පෙති විලසයි කම්මුල් තලය පුළුන් රෝදක් වැනි කම්පෙති හරිසියු බැලිය මීබිට දෙවගනක් වගේ හරි පැදිලිය ජීවක අමවනේ රජබුනා සුරතලිය එදා සුභානන්දේ මානවිකාව ලෝතර බුදුරජාණන් වහන්සේගේ බණ අහනවා බණ අහලා ජීවිතයේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව වැටහෙනවා සදාකාලික සුවයක් නැති බව වැටහෙනවා සදාකාලික සිනහවක් නැති බව තේරෙනවා සදාකාලික සැනසුම සොයාගෙන යන්න තීරණය කරනවා සදාකාලිකව සැනසෙන්න සදාකාලිකව හිනෙන්න ඇයට උවමනා කරනවා ඒ නිසා එදා ඇය ගිහිගේ හැරදා යමින් ජීවිතයේ යථාර්ථය සොයන්නට කල්පනා කළා කඳුලක් නිනුවා තරුණි ගෙනෙතට අහෝ දුක ගෙමේ කුඩු කය කුබට සරණක් විමසා පවදුරු මගට ගියා ප්‍රජාපති තෙරණිය වෙතට මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය වැඩ වේරත ඇගේ නෙතරොනි කේශ කලාපය කැපුවේ තරුණි දරා කසා
දාවත දාමට හැරුණි එදා සිටිය සේතෝ කුමරිය දනවත් ලොවම වසඟ කළ රූපින් අගපත් සොයා නිරාමිස සුවලොව වැදගත් සුභාතිරණී ආයේ ඇය දැන් සිල්වත් මේ සුභානං මානවිකාව පැවිදිව බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබා ගනිමින් භාවනා කරනවා පින්වතුනි භාවනා කරලා අවසානයේදී කුමක්ද සිද්ධ වෙන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි යන ඵලයන්ටපත් වෙනවා ධ්‍යාන ඵල සමාපත්තියට සමවැදෙන්නට ඇති මේ මහා තෙරණින් වහන්සේ මහා වනයේදී නොසිතූ ආකාරයේ අකරතැබ්බකට මුහුණ පානවා ඒ තමයි එදා ඇය වනයේ භාවනා කරමින් ඒ වගේම වනයේ සැරිසරමින් ඉන්නකොට කුමක් සිදු වුණාදයි බලමු පෙරුවත් පෙරුම් කේටි කරනට සාසර දිග නොමිනිස් දානම් අද මින් පෙර නොමැත ඉග නිකනක විහිළු කරපෙන්වා ආනග රාග සල්ලාලයකෝ හිටියායන ආතර මාග ඇය දුටු තරුණයෙකු වාසග නීතු හිලුවා කාමය නාබැති ගිනි ජාලාවන් ගැලුවා රාගෙන් මුමතු බිගිනිගෙන හද පිළුවා කෑදර බැල්මකින් තිරණිය දෙස බැලුවා සදයවත් ගුණවත් පින්වතුනි එදා මේ සුභානං මහා තෙරණින් වහන්සේගේ රූපස්සියට වසඟ වෙච්ච සල්ලාල තරුණයෙකු සැඟවී මහ වනයේ ඇය දිස බලා සිටියා කාලයක් මෙහෙම බලාගෙන ඉඳලා බැරිම තැන එම තරුණයා සුභා තෙරණියගේ මග අහුරනවා මග අහුරමින් කියනවා ඔබ ඇයි මේ විස මෙහෙම කරන්නේ ඔබ ඇයි හිස මුඩු කරගෙන මේ වනයේකට වෙලා කුමක් කරනවද ඉනිසා ඔබ මේ වනයෙන් නික්මෙන්න එන්න මා සමග අප එකට ජීවත් වෙමු කියලා ආරාධනා කරනවා හැබැයි සුභානං මහ තෙරණින් වහන්සේ මේ කිසිවක් ගණන් නොගෙන ඇයගේ ගමන යනවා හැබැයි දැන් සල්ලාල තරුණයා බැරිම තැන අන්න මෙන්න මේ සුභා තෙරණියගේ මාර්ගය අහුරනවා අහුරලා මෙන්න මේ විදියට තෙරණියට කියනවා හරිම ලස්සනයි සඳක් වගේ ඔබ කවුරුද වනමැද සිව්මැල්ලේ මැණික් පලිඟු කැට දෙකක් වගේ නොවේ ලස්සන ඔය නෙත් අරුණැල්ලේ මලක් වගේ රාම් කඳක් සදිසිරුව
නොමැකෙයි මාද රඟුලැල්ලේ හිස මුඩු කරගෙන දුකින් වගේ බිම බලන් කොහේ යනවාද කිල්ලේ අන්න බින්වතුනි එදා මේ සුභානම් මහ තෙරණින් වහන්සේට අහකින් අහනවා ඔබ හරිම ලස්සනයි කවුරුද මේ මහ වන මැද ඇයි මේ ලෙස මැණික් පලිඟු ගැට දෙකක් වගේ ওই ලස්සන ඇස් දෙක කොයිතරම්නම් මා වසර කළාද මලක් වගේ රන් කඳක් සදිසිනු වරුව මාගේ හදවත නතර කළා ඔබ මේ හිස මුඩු කරගෙන බිම බලාගෙන මේ මහ වනය මැද ඇයි මෙහිම කියලා අහනවා කොහේ යනවද අහනවා සනසෙනෝ පිනිස ඇගේ පිය කාරු මුහුණ බලා සනිලා සිටේ සැඟවීවන ගැපට විලා මොනවා කරන්නද කරදර මාතට විලා වැඩියා හැමදාම තිරණිය ඉවත බලා කිසි පිළිතුරක් නොදී මේ තෙරණිය තමන්ගේ ගමන යනවා අන්න දැන් මොකක්ද වෙන්නේ අහනවා මොකක්ද මගෙන් වෙන්න ඕන කියලා මෙන්න මේ විදියට දිගින් දිගට සුභානම් තෙරණියට කරදර හිරිහැර බාධක එනවා ඒදී මේ එන කරදර බාධක ඉවසන්න බැරි තැන තෙරණිය අහනවා ඔබ වැඩිපුරම ආදරේ මගේ කුමකටද කියලා එනමුත් බෑම දාමත් මේ ලෙස මහමග කරදර උහුලන්න මේකෙන් ගැලවී යාමට සිතුවා තෙරණිය තීරණයක් ගන්න නිවැරදි තීරණයක් අරගන්නට තරුණය මේ ටික ආගන්න මගේ කුමකටද නුඹේ සිතේ වැඩි පුරම ආදරේ පවසන්න මගේ වැඩිපුරම ආදරේ කුමකට දානකොට තරුණයා කියන්නේ මෙහිමයි අග්නි මාරුතේ දැවි දැවි සරමින් මම සෙව්වේ ලව් කික සතුටයි තෙරණිය දුටුවේ පංචස්කන්ධ වෙත යොමු වන මාවත දුකටයි කාන්තිමත් නැගේ නිත්තිදු නිල් කැට දැක ඇති වුණාද අස සිතටයි සොඳුරුලියේ වැඩිපුරම ආදරේ ඔබි ලස්සන ඔය ඇස් දෙකටයි නුඹ ලස්සන ඔය ඇස් දෙකටයි වැඩිපුරම ආදරේ තෙරණියගේ ඇස් දෙකට බව ප්‍රකාශ කරනවා ඇය ධ්‍යානඵල සමාපත්තියට සමවැදෙනවා ඇය හිතනවා මගේ ධ්‍යාන බලයෙන් මම ප්‍රාතිහාර්යයක් පානවා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන
මේ තරුණයාට මේ ජීවිතයේ යථාර්ථය වටහා දෙන්නට ඕන කියලා හිතනවා. එය ධානාඵල සමාපatti බලයෙන් කුමක්නම් සිදු කරයිද? පීති බාල නොදැන ආශාවන් පසුපන්නා මිනිසාඳුරු මාවතකට පියමන්නා තිරණිය සෝභා වීරියසේ යත ගන්නා එක මොහොතකින් ඇස් දෙක ගලවා දුන්නා වේදනාව දැඩිව දැනෙනවා චේතනාව සසර නොවි අතීතං දානවා අනිදේයනේ ගොමග්න කලයානා සලෙලට මේ කම්පාවෙන් පොළොවේ ඇපෙනවා අන්නේදා මහා සුවානන්තරින් වහන්සේගේ ප්‍රාතිහාර බලය හේතු කරගෙන මේ මහා වනයේදී ලෞකික ජීවිතයට එන්න කියලා බාධා කළ ආධ්‍යාත්මීය ජීවිතයට හානි පමුණවන්න විය. ඒ තරුණයාට කුමක්නම් සිදු වුණාද? ලේ වැగిරෙමින් දෑතී තිබෙන ඇස් කෙඩි දෙක දැකලා අහෝ ජීවිතයක ඇති මේ සියල්ල తాවකාලිකයි නේ කියලා වැටහිනවා. අනේ මේ తాවකාලික ජීවිතයක් වෙනුවෙන් මෙවැනි ආධ්‍යාත්මීය සුවයක් විඳින මහා තෙරණියකට කළ අපරාධය අවබෝධ වෙනවා. ඔහු ඇයගේ දෙපතුල් නැමද වරදට සමාව ඉල්ලලා ඔහු දැහැමි මගට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔහු ධාර්මික වෙනවා. සසර දුක් නිවන්නට ඔහු තීරණය කරනවා. කොතරම් වැළපුණත් සෝක ලායේතියා දැන් නැත බලක් විය යුතු දේ සිදු ගියා අඩුවක් නොමැත තෙරණිය වෙත් කුළුණු දයා දිනෙතම නැතුව බුදු හිමි වෙතට ගියා නොමිනිස් දානං ඇත මිනිසුන් මුවාවෙනේ ඊගෙන දුගක් නැත සම්බුදු පියාණෙනි ඉල්ලා කමට අපමණ දායාවෙනේ මගේ බුදු පියේ දිනෝ මන ආදම් ආමාපැනි
මෙකරුණ ආසා සම්බුදු සිත ලාතෙක් වුණා දුන්නා කමටරං විරවීරියක් තානා දෙනෙතින් අන්ද මුත් නැනසින් ලෝආක් දිනා විදසොන් වාඩා ඇය මුදුරේම රාහත් නුනා කියවුනේ සෝබා තෙරණිය ගැන සෝපවතය හොඳ සානරක දෙකටම මුල තාපසිත දහමේ උතුම් සාර ආද ඔබ වෙතය ලොවැම දේම සුවයක් නැත ආනියතය කොතරම් කියවුනත් කවි බණ සංවාද අඩුවක් වෙන්නේ නෑ බිසුණු අපරාධ දුරු කර දාමමු කෙලෙසුන් පෙරේ පාලේ බෝධ සදරං දිවයිනේ නන්වමු පුනරෝධ රූප පෙට්ටියෙන් ගුවන් විදුලියෙන් නිතරම සදරං අරුණැල්ලයි තොරන් පිරිත් බණ දන්සැල්ලම තැන ගුවනේ බණ පද සිහිලැල්ලයි නමුත් මිනිස් සිත බිහිසුණු වී ඇත පැලරිනි වැටටත් ලේ උල්ලයි මුළු ලංකාවේ මිනි මරණ සඳ රට තුල මාඝාතන රැල්ලයි දම් පාසලක් පැත්තට යන්න තියොසන් දුවනවා අපේ ළමයි කුරාන් කොස්දෙල් ඇට දකින්න රයිස් කොත්තොල සුවඳ අමයි අම්මා තාත්තා කියන්නේ නෑ දැන් මමී ඩැඩී උඩඟු ගමයි ලොවක් වදන්නට පෙර සකසාගමු අපේ උරුම ආයේ අපේ කමයි සනස්කෘතිය වල පල්ලට යත්දෙන් කියා සිතයි සමහරු නිවැරදින් රැඩිකල් වෙන්න රුදැන්සා සුද්දෙන් දන්සැල් දෙන්නෙත් දීජේ සද්දෙන් මව්පියෝ වැඩේට යංගෝන පිරුණු දැක්කබගරු සාරුවක් නැත කිරුණු කුමටද උපමා
පැවිදි ජාතියක් කොඳු ඇට කැඩුණු කිරි ගැටේ ගොඩවක් බෑවා